හයි කොහොමද? හෙට වෙසක් දවස්. ඒ කියන්නේ අද මැයි 11. දැන් තමයි මට ඕන කූඩු ටික හම්බුනේ. මේ පාර අපි හිතන් ඉන්නේ නෙළුම් මල් 7ක් හදන්න. දැන් ඉතින් හෙට වෙනකන් අලවන්න තමයි තියෙන්නේ. බලමු මොන වගේද කියලා මගේ කූඩු ටික. අපේ අක්කා ගොඩක් අමාරුවෙන් හොයාගෙන ආපු කූඩු ටික කියලා අනිවාර්යෙන් කියන්න කිව්වා. වැඩේ ලේසි වෙන්නේ නැහැ. බලමු හෙට හවස වෙනකොට කොහොම හරි මේ ටික එල්ල ගන්න. මට තියෙන්නේ මෙන්න මේ පාට. මේ පාටින් තමයි මම අලවන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ අපි දානවා මේවට ඉටිකොල. දැන් වෙලාව නම් 5:25යි. එහෙනම් වැඩේ පටන් ගමු. කුඩු ටික ඇතුළේ නම් අලවන්න වෙන්නේ නැහැ. ඒක හින්දා අපි එළියට යමු. මෙන්න මෙතන තමයි අපිට මේ ටික අලවන්න වෙන්නේ. පාප්ප ටික හදාගමු. රැඳු ගත්තා. මම මීට කලින් නෙළුම් මල් නම් අලවලා තිබුණේ නැහැ. ඒකින්ද මම මේ කල්පනා කරන්නේ කොතනින් මේක පටන් ගන්නද කියලා. මීට කලින් නෙළුම් මල් අලවලා නැහැ. පැත්තට ගමු. එහෙනම් ඉතින් ඉක්මනට ඉතුරු ටිකත් හදලා එන්න. තාම මෙච්චරයි අලව ගන්න පුළුවන් උනේ. හීට් එක ගැන නම් වැඩි හිතන්න විදිහක් නැහැ. ඒක හින්දා මං කොහොම හරි බලන්නේ ඉක්මනට අලව ගන්න. එකක් නම් ඔන්න ගොඩ වෙලාවකට පස්සේ ඉවර කරගන්න පුළුවන් වුණා. උදව්වටත් ඔන්න දෙන්නෙක් ආවා. පාන්දර 1:00 විතර වුණා කුරු ටික අලවලා වෙන්නකොට එළියේ ඉන්න නිකන් බය වගේ හිටිච්ච හින්දා මමයි අක්කයි දෙන්නම ගේ ඇතුළට ආවා. මියුසිකල් ෂෝ එකක් ගියා ඒ වෙලාවේ. අපි ඉතින් ඒකත් අහගෙන කම්මැලි නැතුව වැඩේ කරගෙන ගියා. මෙච්චර ගොඩක් මෙච්චර ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා නම් ඇත්තටම මං හිතුවේ නෑ. ටික හදලා ඉවර කරා. දැන් වෙලාව කීයද වෙලාව? 2:40යි. දැන් නම් නිදිමතයි මට වැරදි පැත්තටමයි මේක ඇස්ත කියන්නේ. නෑ තව එකක භාගයක් තියෙනවා නෝත් කියන්නේ. කො? ඒ බා මං අල්ලලා හිටියේ ඉතින් ඉවර කරේ. ඒක දැන් ඉවර කරන්න. ඔව්. දැන් නම් ඉවරයි නිදිමතයි හරිම අමාරුයි. හෙට දන්සල් වඳින්නත් තියෙනවා. පාප්පනාලා ඉන්නේ. එහෙනම් ඉතින් හෙට ආම්බේ. බයි. බත් දන්සලකට යන්න අපිට VIP chance එකක් හම්බුණා. ඒකින්ද අපි ඒකත් ඇරියෙත් නැහැ. කනවා මදිට ඔතාගෙනත් යනවා. පේනව නේද? මේ තමයි අපේ මහන්සියේ අවසානය. ඇත්තටම මේ නෙළුම් මල් ටික ගොඩාක් ලස්සනට තිබුණා. අපේ අම්මා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් කියනවා නෙළුම් මල් 7ක් හදන්න තිබ්බනම් ෂෝක් කිය. ඉතින් හැම පාරම අපිට ඒක මගහැරුණා. ඉතින් මේ පාර අපි හිතුවා කොහොම හරි අම්මගේ ආසාව ඉෂ්ට කරන්නත් එක්ක මේක හදලා දෙනවා කියලා. අපේ අම්ම වැඩි කතා කරන කෙනෙක් නෑ බලමු යා කොහොමද කියන්නේ කියලා. අපි හැදුවේ නෙළුම් මල් 7. හරිද? ඔය අවුරුදු ගාණක් තිස්සේ කියනවානේ. දැන් ඔයාට අපි ඒක කරපු එක ගැන මොකද්ද තියෙන්නේ? මොකද කියන්න තියෙන්නේ? හොඳයි. සාවිෂ්ට වුණා. ඔව් උර දවස් ඉඳන් හිතපු එක ඉෂ්ට වුණා. වෙසක් වලට පස්සේ දවසේ ඔන්න අපේ ලේන් එකේ අංකල් කෙනෙක් පාන් දන්සලක් දෙන ලෑස්ති කරන් තිබුණා. අසල්වාසී දන්සල් වලින් සව් එහෙම අපිට හම්බුණා. පාන් දුන්නේ පාන් වලට ජෑම් ගාලා ඊට පස්සේ බීම එකක්.
ඒව ඔක්කොම හදන වැඩ කෙරුණේ අපේ ගෙදර. කට්ටිය එකතු වෙලා ඉතින් රස කතා කිය වැඩේ කොහොම හරි දිගටම කරගෙන ගියා. මේ ලේසියෙන් හදමු අක්කා. මේ ලේසියෙන් හදමු අක්කා. මේ ලේසියෙන් ජෑම් ගන්න ආකාරය අපිට පේනවා. දැන් තමයි ඔන්න හරියටම කූරු ටික මොන වගේද කියලා ඔයාලට මට පෙන්වන්න පුළුවන්. රෑට ඉතින් මේ වගේ හොඳට පේන්නේ නැහැනේ. හොඳයි නේද? දන්සල්ට උදව් කරන්න මෙන්න මෙයත් අපි එක් කරගෙන ආවා. ඊට පස්සේ මට හදලා දෙන්න කප් කේක් ඕඩර් එකක් තිබුණා. දන්සල් ඉවර වෙලා දඩබඩ ගාලා හැදුවා. පරක්කුත් වුණා මට දෙන්න. ඒත් කොහොම හරි ඉක්මනට හදාගත්තා. හරිම වහන්සි දවසක් ඉතින් වැඩ ගොඩක් තිබිච්ච හින්දා. ස්ප්‍රින්කල්ස් එහෙමත් දාලා ඉතින් වැඩේ ඉවර කරගත්තා. මේ බොක්ස් නම් මාර වදයක් ඒව හරියට ෆිට වෙන්නේ නැහැ. අන්තිමට ස්ටේප්ලර් එකක් ගහලා තමයි ඒක හදාගත්තේ. කලබලේ නිසා මට කප් කේක් වල ෆුල් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා ඉතින්. බලමු වෙන දවසක මම අරන් එන්නම්. දැන් වෙලාව පාන්දර 1:07යි. තවත් කේක් එකක් මට දෙන්න තිබුණා. ඒකත් ඉතින් ඉක්මනට රෑම හැදුවා. මොකද හෙට ඊළඟ දවසේ උදේ දෙන්න තිබිච්ච හින්දා. බටර් කේක් කිලෝ 1.5ක් තමයි මෙතන තියෙන්නේ. charm icing design එකකුත් දාලා ඒකත් ඉතින් ඉක්මනට කොහොම හරි කරලා ඉවර කරගත්තා. ඇත්තටම මේ කරපු එකෙන් ඒක මාරම ලස්සනක් තියෙන රෝස පාටත් එක්ක නිකන් ඔයාලත් ගෙදරට කේක් හදනකොට මේක කරලා බලන්න. ඒක මාරම ලස්සනයි. මාර සැටිස්ෆයින්. sorry short videos වලට වීඩියෝ එකක් ගන්න විදිහට තමයි මම අරගෙන තින්නේ. ඒකින්ද ඔයාලා තරහ නැතුව අනිත් පැත්ත හරවලා මගේ වීඩියෝ එක බලන්න. කේක් එකේ edges කැපුවම ඒක මාරම finishing look එකක් එන්නේ. ඔයාලා icing කරාට පස්සේ edges කපන්න, icing කරන්න කලින් edges කපන්න යන්න එපා. මේ කේක් එක charm වුණාට ඇත්තටම ගොඩාක් ලස්සනට තියෙනවා. දැන් මම මෙතනදී ස්ප්‍රින්කල්ස් දාගත්තට ඔයාලට මේකට කුකී ක්‍රම්බල්ස් ඕන එකක් දාගන්න පුළුවන් ලස්සන කරගන්න. දැන් ඉතින් ඔන්න ඒ වැඩේත් අවසානයේට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔන්න දැන් වෙසක් එකත් ඉවරයි. ඔයාලට මම ඉතින් අරන් ආපු මගේ වෙසක් වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙන්න තමයි යන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.